ආයුබෝවන් අද අපි කතා කරමු මේ ඉගෙනීම කියන දේ ගැන ටිකක් ගැඹුරින්. හොඳයි. අපිට තියෙනවා මූලාශ්‍ර ටිකක්. ඉතින් බලමු මේ මූලාශ්‍ර ඇසුරෙන් ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න. බොහොම හොඳයි. අපි මුලින්ම පටන් ගමු සරලම තැනින් නේද? මේ මූලාශ්‍ර කියවද්දී පොදුවේ පේන දෙයක් තමයි ඉගෙනීම කියන්නේ අලුත් දෙයක් දැනගන්න. දැනගන්නේ. ඔව්. ඒක තේරුම් ගන්න එක ඊට පස්සේ ඒ තේරුම් ගැනීමත් එක්ක යම් විදිහකට මොකද්ද ක්‍රියා කරන්න හිතෙන එක. ඒක තමයි සරලම අදහස. හැබැයි මූලාශ්‍රවල මම දැක්කා ඊට වඩා ටිකක් අර විධිමත් විග්‍රහයකුත් තියෙනව නේද? ඔව් තියෙනවා. ඒකේ කියනවා වගේ පුද්ගලයෙක් ලබන අත්දැකීම්, දරත පුහුණුව, නිරීක්ෂණ, අධ්‍යයනය ඔය ඔක්කොම ඒ වගේ දේවල් වලින් එයාගේ හැසිරීම, දැනුම, කුසලතා තමුණාද අගයන් ආකල්ප ඔය දේවල් වල ස්ථාවර වෙනසක් වෙන එක. ඒක තමයිලු ඉගෙනීම. අන්න ඒක. අර ස්ථාවර කියන වචනේ මට හිතෙන්නේ හරි වැදගත් වගේ නේද? හරියටම. ඒකෙන් තමයි අවධාරණීය වෙන්නේ ඉගෙනීම කියන්නේ නිකන් తాවකාලික දෙයක් නෙවෙයි කියන එක. යම් කාලයක් පවතින අර කිව්වා වගේ තහවුරුණු වෙනසක්. තේරුණා. ඉතින් මේ ස්ථාවර වෙනස වෙන්න මූලාශ්‍රවල කියන විදිහට ක්‍රම කීපයක් තියෙනවා. ඒ මාර්ග තමයි අර කලින් අපි කිව්වේ. අත්දැකීම් ලැබීමෙන් විශේෂ පුහුණුවක් ලබන එක. පුහුණුවෙන් අනිත් අය දිහා බලාගෙන ඉඳලා ඒ කියන්නේ නිරීක්ෂණයෙන් හරි. එහෙම නැත්නම් ඉතින් පොතපත කියවලා අධ්‍යයනය කරලා මේ ඔක්කොම ක්‍රම. මේ එක එක මාර්ගවල වැදගත්කම ගැන මූලාශ්‍රවල කතා කරනවා. හැබැයි එකක් අනිකට වඩා හැමතිස්සෙම හොඳයි කියලා එහෙම වර්ග කිරීමක් නම් මම දැක්කේ නෑ. එහෙමනේ. ඒක ඉතින් රඳාපවතින ඉගෙන ගන්න දේ අනුවයි පුද්ගලයා අනුවයි වෙන්නේ නැති නේද? ඔව් ඒක තමයි. දැන් උදාහරණයක් ගත්තොත් උදාහරණ තියෙනවා මූලාශ්‍රවල. අර පොඩි ළඟේ කකුරු කියවන්න ඉගෙන ගන්න එක. ඒක ගොඩක් වෙලාවට අර අධ්‍යයනයයි පුහුණුවයි දෙකම ඕන වෙන දෙයක්. ඒ වගේම තමයි දැන් කෙනෙක් පුහුණුවක් අරගෙන යතුරු පෙදියක් පදින්න ඉගෙන ගන්නවා කියමුකෝ. ඔව්. එතනදී අත්දැකීමයි පුහුණුවයි දෙකම ප්‍රධානයි. හැබැයි තව එකක් තියෙනව නේද? අර අතීතයේ වෙච්ච දෙයකින පාඩමක් ඉගෙනගෙන ඊළඟ පාරේ ඒක වෙනස් විදිහට කරන එක. එතනදී ඉගෙනීමක් වෙනවා. අනිවාර්යයෙන් මේක හරි වැදගත්. ඒ කියන්නේ අතීත අත්දැකීමෙන් ඉගෙනගෙන වඩා හොඳ තීරණයක් ගන්නවා. එතන අත්දැකීමෙන් ඉගෙන ගන්නවා වගේම යම් විදිහක ආකල්පමය වෙනසකුත් වෙනවා වෙන්න පුරුවන්. ඒක ඇත්ත. ඒ කියන්නේ ඉගෙනීම කියන්නේ නිකම්ම ඔළුවට දත්ත පුරව ගන්න එකක්ම නෙවෙයි. නෑ. කුරකට වර්ධනය, ආකල්ප වෙනස් වීම ඔය ඔක්කොම මේකට අයිති. හරි. එතකොට මේකේ අර විද්‍යාත්මක පැත්තේ ගන්නත් මූලාශ්‍රවල තිබ්බ නේද? ඒක මට ටිකක් කුතුහලයක් ඇති කළා. ඔව්. විද්‍යාත්මකව බැලුවම ඉගෙනීම කියන්නේ ඇත්තටම අපේ මනසේ වෙන දෙයක්. මනස. ඔව්. මූලාශ්‍රවල කියන විදිහට ඒක සංජානන, ඒ කියන්නේ කොග්නිටිව්, චර්යාත්මක, බිහේවියරල්, සමහර වෙලාවට ස්නායුක මට්ටමේ නියුරොලොජිකල් වෙනසක් විදිහටත් කියනවා. ස්නායුක මට්ටමේ. ඒ කියන්නේ මොලේ ඇතුලේ භෞතිකවම වෙනසක් වෙනවා කියන එකද? ඒ වගේ අදහසකුත් තියෙනවා. ඉගෙන ගත්තම මොලේ අර නියුරෝන අතර සම්බන්ධතා. ඒවේ වෙනසක් වෙන්න පුළුවන් කියන එක. හරිම පුදුමයි ඒක. ඒ කියන්නේ අපි අලුත් දෙයක් ඉගෙන ගන්නකොට අර මතකය, අවධානය යොමු කිරීම, තර්ක කරන විදිහ මේ මානසික ක්‍රියාවලින් සක්‍රිය වෙනවා විතරක් නෙවෙයි. ඒක මොලේ සම්බන්ධතා වෙනස් කරන්නත් පුළුවන්. හරි. එතකොට අර මතකයයි අවධානයයි දෙක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ දෙක නම් ඉතින් ඉගෙනීමේ අත්‍යවශ්‍යම කොටස් දෙකක්. මොකද මුලින්ම අවධානය යොමු කළොත් තමයි තොරතුරක් ඇතුළට යන්නේ. හරි. මතකය තමයි ඒක රඳවගෙන පස්සේ ඕන වුණාම ආපහු ගන්න උදව් කරන්නේ. මේ ක්‍රියාවලින් හරහා තමයි අර මුලින් කිව්ව ස්ථාවර වෙනස කියන එක ඇති වෙන්නේ. තේරුණා. හැබැයි ඉතින් මේ පැහැදිලි කිරීම කරන විදිහ, ඒකේ ගැඹුර, ඒක වෙනස් වෙනවා කියලත් මූලාශ්‍රවල කියනවා. ඒ කියන්නේ අපි කාටද මේක කියන්නේ කියන එක අනුව. ඒ කියන්නේ සන්දර්භය අනුව. දැන් ඉස්කෝලේ පොඩි ළමයෙකුට ඉගෙනීම ගැන කියලා දෙන විදිහට නෙවෙයි විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා පන්තියක ඒ ගැන කතා කරන්නේ. අන්න ඒක. එතනදී ඊට වඩා සංකීර්ණ විදිහට ගැඹුරින් කතා කරයි. ඒ අවශ්‍යතාවයට අනුව ඒක හැඩ ගැහෙනවා. ඒකෙන් පේනවා ඉගෙනීම කියන එක නිකම් සරල වචනයක් වගේ පෙනුනට ඒක පිටිපස්සේ කොච්චර ලොකු විවිධාකාර ක්‍රියාවලියක් තියෙනවද කියලා. ඔව්. ඇත්තටම. එහෙමනම් මේ කතා බහ ඉවර කරන්න කලින් පොඩි දෙයක් ගැන හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? හොඳ අදහසක්. අපි හැමෝම දවස ගානේ සමහර විට අපි දන්නවත් නැතුව කොච්චරනම් දේවල් ඉගෙන ගන්නවද?
ඒක ඇත්ත. එතකොට ඒ නොදැනුවත්වම ඉගෙන ගන්න දේවල් අපි මේ ලෝකයේ දකින විදියට, අපි හැසිරෙන විදියට, අපි ගන්න තීරණවලට කොයිතරම් බලපානවද? ඒ ගැන හිතන එක ඇත්තටම වටිනවා. ඔව්. ඒ ගැන මදක් හිතන්න. ඒක හොඳ දෙයක් වේවි.